हाँ सुध बुध खोई है खोई मैंने, हाँ जान गवाई गवाई मैंने, हाँ तुझको बसाया है धड़कन में सावरे। हाँ सुध बुध खोई है खोई मैंने, हाँ जान गवाई गवाई मैंने, हाँ तुझको बसाया है। Hi! Welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ටිකක් බිසි දවසක්. මේ වැලන්ටයින් ඩේ එකට දවස් 2කට විතර කලින් ඉතින් මම කරන පුංචි බිස්නස් එකේ මට ආපු ගොඩාක් ඕඩර්ස් හදන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. මේ විදිහට තමයි ඉතින් මම වැඩ ටික පටන් ගත්තේ. මේ විදිහට මට ආපු ඕඩර්ස් ටික නෝට් කරලා තියෙනවා. එතකොට මට එකක්වත් මිස් වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. මේ මම අද හදන්න ගත්තේ අද දවසට මට තිබ ඕඩ එකක්. ඒක අද මම කූරිය කරන්න ඕනේ. ඒ හින්දා මම උදෙන්ම ඒක ඉවර කරන්න කියලා තමයි හිතුවේ. ඉතින් කේක් එකක් හදනවා කියන එකත් ලේසි දෙයක් නෙමෙයි. මුලින්ම බේක් කරලා ඊට පස්සේ කේක් එක ක්‍රම් කෝට් කරලා ඊට පස්සේ ආයෙත් අයිසිං වලින් ඩෙකෝස් කරලා ඕඩර් එක අනුව අපි කේක් එක හදන්න ඕනේ. ඉතින් ඒ වගේම ඒ කස්ටමර් දීපු ඩිසයින් එක ඒ විදිහටම එන්නත් අපි හදන්න ඕනි කේක් එක. ඉතින් අද හදපු කේක් එක පින්ක් කලර් වින්ටේජ් කේක් එකක්. මේක තමයි ඉතින් ඒකේ ෆයිනල් ලුක් එක. මං හිතනවා කස්ටම ඉල්ලපු විදිහට මට කේක් එක කරගන්න පුළුවන් වුණා කියලා.
ඉතින් දැන් තමයි හරියට මගේ විසි දවස පටන් ගන්න මකද වැලන්ටයින්ස් දෙකට ගත්ත ඕඩර්ස් ටික කරන්න මම දැන් තමයි පටන් ගත්තේ මුලින්ම මං කේක් ටික බේක් කරගන්න තමා හදන්න ඉතින් ඒවට ඕන කරන බට සීනි ඒවාගේම බිත්තර ඒවාගේ ම වෙන වෙනම කිරාගෙන ඒවා වෙන වෙනම තියලා තිබ්බා එකැනි කේක් කිලෝ 3-4 විතර මට හදන්න තිබ්බා ඉතින් ඒවට ඕන විදිහට වෙන වෙනම මම අවශ්‍ය දේවල් කිරලා වෙන් කරගත්ත මුලින්ම අද ඕඩර්ස් ටික කරන්න ගද්දිම මම එකන ප්ලෑන්් එකක් හදාගත්ත මුලින්ම බේකින් ටික ඉවර කරනවා ඊට පස්සේ අයිසින් කරනවා කරනවා අර එහෙම මුලින්ම මේ ටික ඉවර කරගන්න හැම කියලා මම පොඩ ප්ලෑන්් එකක් හදාගත්තා මොකද එක කේකින් කේක ඉවර කරන්න ගියොත් මට ගොඩක් වෙලාව යනවා කියලා මට හිතුණා ඒ හින්දා මුලින්ම ඔක්කොම කේක් වලට ඕන බැටර් එක මම හදාගෙන ඒ ටික බේක් කරගන්න ගත්තා මුලින්ම ඊට පස්සේ ඉවර විදිහට කේක් ටික අයිසින් කරගමු කියලා හිතුවා කේක් වලට ඕන ඔක්කොම බැටර් එක එහෙම හදලා ඉවරලා මම කිචන් එක අස් කරගත්ත භාජන එහෙම හොදලා ඉතින් මේ තමයි ඕඩර්ස් වලට ඕන ඔක්කොම කේක් ඇන්ඩ් බ්‍රවුනීස් මම ඒ ටික ඔක්කොම බේක් කරලා ටිකක් නිවෙන්න තියලා තිබ්බා දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඕඩර්ස් වලට ඕන රෝසස් එහෙම ගන්න ඉතින් අපි මුලින් කෝල් කරලා ඒගොල්ලන්ට කිව්වා මේ විදිහට තමයි අපිට ඕනේ කියලා ඊට පස්සේ ඒගොල්ලෝ අපි එනකොට මේ විදිහට හදලා තිබුණා ඉතින් අපිට අරගෙන යන්න තමයි තිබුණේ ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා කේක් ටික ඔක්කොම එක ළඟට අරගෙන මම දැන් කරන්නේ අයිසින් කරන්න යන්නේ. අයිසින් කරන්න කියන්නේ ක්‍රම් කෝඩ් කරගන්නවා ඉස්සෙල්ලා ඔක්කොම මට තියෙන ඕඩර්ස් වලට ඕන කේක් ටික එකපාර ක්‍රම් කෝඩ් කරලා පොඩක් කූල් එකේ තියලා තියෙනවා. ඊට පස්සේ තමයි අයිසින් වලින් ඩෙකොරේට් කරන්නේ. ඉතින් මේ විදිහට එක කේකකින් කේක් එකට මම ක්‍රම් කෝඩ් කරගත්තා. ඒ වගේම මට දැන් කප් කේක්ස් ඩෙකොරේට් කරන්නත් තියෙනවා. ඒ වගේම බ්‍රවුනීස් ඒ වගේම එක එක ඕඩර්ස් වලට ඕන කරන කෑම ජාති එකක් වෙන වෙනම මම ලෑස්ති කරන්න ඕනේ.
ඉතින් මේ තියෙන්නේ මං ක්‍රම් කෝඩ් කරලා කූල් එකේ තියාගත්ත කේක් ටික. මේ ටික ටිකක් කූල් එකේ තියලා තමයි ඊට පස්සේ ඩෙකොරේට් කරන්න ගන්නේ. ඊට පස්සේ මං එක කේක් එකක් ඩෙකොරේට් කරන්න පටන් ගත්තා. මං අයිසිං එකත් එකන ගොඩක් හදලා තියාගත්තා. එතකොට මට ලේසි ගොඩක් සැරේ බීට් කර කර අයිසිං එක හදාගන්න ඕනෙත් නැහැ. එක පාර අයිසිං කිලෝ 2ක් හෝ 3ක් මං හදලා තියාගත්තා. ඉතින් ඒ වගේම තමයි ස්මෝල් බිස්නස් එකක් කරන හැමෝම මේ එක්ස්පීරියන්සස් අරගෙන ඇති. ඉතින් විශේෂයෙන්ම කේක් බිස්නස් එකක් කරන කට්ටිය ගැන මම කතා කරොත් කේක් බේක් කරන්න ඕනේ, අයිසිං කරන්න ඕනේ, ඒ වගේම කේක් බොක්සස් වලට දාලා පැක් කරන්න ඕනේ, හරියට කූරියර් සර්විස් වලට ඒවා බාර දෙන්න ඕනේ, ඒ වගේම ඇඩ්‍රස් හරිද කියලා බලන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් අපි කරන්න තියෙනවා ස්මෝල් බිස්නස් එකක් කරනකොට. මොකද මේ ඒක අපි තනියමම කරගන්න ඕන දෙයක් හින්දා හැමදේම හරියට බලලා කරන එක අපේ වගකීමක්. ඉතින් ඒ වගේම තමයි මම මතක් කරන්න මගේ හස්බන්ඩ් මට ගොඩාක් උදව් වෙනවා මේකෙදි. එයා තමයි ගොඩක් කේක් බොක්ස් වලට දාලා පැක් කරලා දෙන්නේ මට ලස්සනට. ඉතින් ඒ වගේ තමයි ස්මෝල් බිස්නස් එකක් කරනකොට ඉතින් ඒකටම අපි ඇටෙන්ෂන් එක දීලා ලස්සනට කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් කස්ටමර් සැටිස් වෙන විදිහට අපි කේක් එකේ අවසාන ලුක් එක ගන්න ඕනේ. මොකද කස්ටමර් දීපු ඩිසයින් එක ඒ විදිහටම කරන්න පුළුවන් නම් තමයි ඒක ගොඩක්ම සාර්ථක වෙන්නේ කියලා මම හිතනවා.
ඉතින් මේ විදිහට එක කේකකින් කේක් එකට මං ඩෙකොරේට් කරලා ඉවර කරගත්තා. ඒ වගේම දැන් මේ ටොපර්ස් එහෙම මං ඊයේ හදලා තිබ්බා. දැන් කරන්න තියෙන්නේ ඔක්කොම කේක් බොක්ස් වලට දාලා ඒවට වෙන වෙනම ඇඩ්‍රස් ටික සෙට් කරලා කූරියර් සර්විස් එකට අරන් යන එක තමයි. ඉතින් මේ විදිහට තමා අන්තිමේදී මං ඕඩර්ස් ටික ඔක්කොම ලෑස්ති කරගත්තේ. ඉතින් හුඟක් සතුටුයි මෙහෙම දකින්නකොට කොච්චර මහන්සි වුණත් අන්තිමට ඒ ඕඩර්ස් ටික කරලා ඉවර වෙලා තියෙන විදිහ දකින්නකොට ඉතින් ගොඩාක් සතුටුයි. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම රැපින් කරන්න ඕන දේවල් රැපින් කරලා පැක් කරන්න ඕන ඒවා පැක් කරලා ඒ විදිහට මම ලෑස්ති කරගන්නවා. ඉතින් ඒ වගේම මම පේජ් එකේ දාන්න ඕන විදිහට එකින් එක ඕඩර්ස් වල ෆොටෝස් අරගෙන ඒ ඔක්කොම ටික දැන් මේ ඉවර කරන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ එයාගේ පාර්ට් එක. එයා තමා කේක් බොක්සස් වලට දාලා ඇඩ්‍රස් ටික ඔක්කොම හරියට වෙන වෙනම ඕඩර්ස් වලට තියලා ඒ වැඩ ටික ඔක්කොම මට කරලා දෙන්න මගේ හස්බන්ඩ්. ඉතින් එයා මට ගොඩාක් උදව් වෙනවා මේ බිස්නස් එක දවසින් දවස දියුණු කරගන්න.
දැන් අපි ලෑස්ති කරගත්ත ඕඩර්ස් ටික ඔක්කොම අරගෙන courier service එකට ආවා. ඉතින් එතනදී අපි කරන්න ඕනේ ඕඩරෙන් ඕඩරේට ඇඩ්‍රස් එක මොකක්ද කියලා බලලා හරියට ඒවා ඒ ඇඩ්‍රස් එකට යවන එක තමයි මෙතනදී කරන්නේ. ඉතින් වෙනද වගේම මගේ වීඩියෝසුත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. අද වීඩියෝ එකත් ඉවර වෙනකම් බැලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි.